හලෝ මගේ රටේ යාළුවනේ ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. හරි ඉතින් අද අපි vlog එකට යමු. ඉතින් මම මේ පාලම පෙන්නපු ගමන් ඔයාලා දන්නවා අපි දැන් කොහෙද ඉන්නේ කියලා. අපි ඉන්නේ කළුතර. ඉතින් අපි දැන් මේ මලුත් අරන් යන්න හදන්නේ කළුතර බෝධිය වඳින්න. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක පැත්තෙන් කළු ගඟත් ඊට පස්සේ කෝච්චි පාරත් පාලමක් තියෙනවා. අපි ඉතින් දැන් මේ සුන්දර පරිසරය විඳගෙන යන්න හදන්නේ කළුතර බෝධිය වඳින්න. ඉතින් මං කියන්න ඕනේ මේ අපේ චෛත්‍ය ඇතුලේ මේ වීඩියෝ කරන්න එපා කියලා ගහලා තියෙනවා. මං ඒ හින්දා චෛත්‍ය ඇතුලේ වීඩියෝ කරේ නෑ. මම ඒක දැන් චෛත්‍ය වැඳලා කරලා ඔක්කොම කරලා පල්ලෙහාට එනකොට තමයි ඉතින් ඊට පස්සේ ඉතින් මම ඔයාලට එළිය ටික පෙන්නන්නම් කළුතර බෝධිය ගාව එහෙම. ඉතින් දැන් මේ අපි ඉන්නේ කළුතර බෝධිය ගාව. අපි ඉතින් කළුතර බෝධිය ගාව එහෙම ඉඳලා පල්ලට ඇවිල්ලා ඒත් පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ ඉතින් යන්න තමයි හදන්නේ. මේක කඩට දාලා එන්න. කඩට දාලා එන්න කඩේ ඉන්නේ. නේ අපි ඉන්නේ. අලුතෙන් ඉන්නේ කඩේ ළඟ තියෙන දාලා එන්න. වදේ නිකන් ආපුවම දැන් අපි යන්න හදන්නේ ඊළඟ ගමනාන්තය කරා. ඊළඟට ඉතින් අපි ගියේ කන්දේ විහාරෙට. කන්දේ විහාරෙත් ඉතින් වීඩියෝ කරන්න එපා කියලා ගහලා තියෙනවා. ඉතින් මට ඔයාලට පෙන්වන්න පුළුවන් මේ ටික විතරයි. වීඩියෝ කරන්න එපා කියලා ගහලා තියෙනවා. ඉතින් මම වීඩියෝ කරන්න යන්නේ නැහැ ඇත්තටම. හරිද? ඇත්තටම මේ රස්නෙන් මේ පුදුම රස්නයක් තියෙන්නේ මේ එතන රස්නේ නැත්තම් ගොඩක් හොඳයි. එතන මේ මාර ලස්සනයි මේ හුලගත් එක්ක. ඊළඟට ඉතින් අපි කොහෙද යන්නේ මොකද කරන්න බලන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. මොකෝ මේ එකපාරටම රේල් පාරක යන්න කියලා බලනවා ඇති නේද? ඔයාලා හිතන්නේ මොකක් හින්දාද අපි මේ රේල් පාරක යනවා කියලා හිතන්නේ? අපි දැන් යන්නේ ඔයාලා හිතන්න බලන්න ගෙස් කරන්න අපි ආයේ මේ රේල් පාරක යන්නේ කියලා. කෝච්චියක් බලන්න නෙමෙයි අපි යන්නේ. මේ හරි දැන් ඔයාලා දන්නවා අපි මොකක් කරන්නද යන්නේ කියලා. ඔව් අපි මාදුගඟේ බෝට් සවාරියක් යන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙතන මාර ලස්සනයි මේ අනේ මටත් ඕනේ. ඔතන ඔය ඉලක්කයට ගහන්න මොකක්ද එයා තිබ්බ මං නම දන්නේ නැහැ. කොහොම හරි ඉලක්කයට ඒකට විදින්න තමයි තියෙන්නේ. මේ ඒක මට ඔය එතන ඉන්න ගහන්න දුන්නේ නැහැ ඇත්තටම. මේ ඊට පස්සේ මම පස්සේ ගිහිල්ලා ගැහුවා. ඒක වෙනම කතාවක්. ඊට පස්සේ ඉතින් මේ මෙතන මාර ලස්සනයි මේ ෆොටෝ ගහන්නේ මරු එතන බෝට් සවාරිය එතන යන්න තිබ්බ තැන. ඊට පස්සේ ඉතින් අපි දැන් බලමු අපි කොහොමද බෝට් සවාරියේ යන්නේ කියලා. ඉතින් මේ ලස්සනයි එතන. පාලමෙන් තමයි
අපිට බෝට්ටු සවාරිය යන්න තියෙන්නේ මේ ඔය පෙන්නන ලී පාලමෙන්. අපි බලමුකෝ ඉස්සරහට. ඉතින් අපි ආපු බස් එකේ මේ කට්ටියත් එක්ක බෝට්ටු දෙක අපි ගමන ගියේ. ඉතින් එක බෝට්ටුවක 26ක් මට මතක හැටියට කොහෙද ගියේ. ඉතින් ඔය තියෙන්නේ අපි දැන් යන්න හදන බෝට්ටු දෙක තමයි. ඉතින් එක්කෙනෙක්ගේ රුපියල් 450ක් තමා ගත්තේ බෝට්ටු සවාරිය යන්න. ඉතින් අපි ඉස්සරහින්ම ඉඳගත්තා. ඉස්සරහට යන කෙනාට ඉඩ වැඩි කියනවා වගේ ජීවිතේ හැමතැනක් වගේ මේ ගමනෙත් අපි ඉස්සරහම ගියා. ඉතින් ඔන්න ඉතින් දැන් අපි මේ බෝට්ටු සවාරිය යන්න තමා හදන්නේ. ඉතින් මේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ කඩොලාන ශාක. ඒවත් බලාගෙන අපි දැන් ඉස්සරහට යමු. ඉතින් අපේ බෝට්ටුවේ අයියා අපිට මේවා ගැන විස්තර කරා. මට විස්තර කරපු ඒවා එච්චරම මතක නෑ. මට මතක විදියට මම ඔයාලට මේවා විස්තර කරන්නම්. ඉස්සරහ වාඩි වෙන්න. ඉතින් මුලින්ම ගමන පටන් ගන්නකොට මේ වගේ පාලම් තියෙනවා. පාලම් යටින් ඔළුව පාත් කරගෙන යන්න ඕන එක තමයි පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඉතින් අපේ ඒකත් ඉතින් මරු ආතල් එකයි. ඉතින් අපි කවදාවත් පාලම් යටින් ඔළුව නමාගෙන ගිහිල්ලා නැහැ නේ. පාලම් උඩින් ගිහිල්ලා තියෙනවා නිසා ඒකත් ඉතින් මරු. අපි පැත්තෙන් දිස්සෙන්නේ අපිත් එක ගියපු අනිත් බෝට් එක. ඉතින් මම හිතුවා මේ vlog එක කොටස් දෙකකට කඩන්න part 1 part 2 කියලා. ඉතින් මං හිතනවා ඔයාලා වීඩියෝ දෙකම බලයි කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් එන්නම්. හැමෝටම එහෙනම් bye bye වේවා.